ආයුබෝවන් ඔයාලට yes my food channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ බිත්තර රොටි රෙසිපි එකක්. මේ රොටි එක හදාගන්න පිටි අනන්නෙත් නැති නිසා ඔයාලට බඩගිනුණු වෙලාවට ඉක්මනින්ම හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ රොටි එක හදාගන්නේ කොහොමද කියලා. බිත්තර රොටි එක හදන්න අපිට අවශ්‍ය වෙනවා බිත්තර 5ක්. ඔයාලට ඕන ප්‍රමාණයක් මෙතෙන්දී ගන්න පුළුවන් බිත්තර. පාන් පිටි ග්‍රෑම් 250ක්, කෑලි මිරිස් ටිකක්, හීනියට කපාගත්ත කැරට්, බීලුණු, අමු මිරිස් ටිකක් මම ගත්තා. ඒ වගේම රසායන ලුණු, පොල් තෙල් ටිකක්, වතුර මිලිලීටර් 300ක්. එහෙනම් බලමු අපි පිටි බැටර් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ පාන් පිටියකට ලුණු ටිකක් දාගෙන වතුර ටික ටික දාලා මේ බැටර් එක හදාගන්නවා. පිටි කැට වගේ තියෙනවා නම් ඔයාලා මේක පෙරා ගන්න. අපි මේක පැත්තකින් තියලා බිත්තර මිශ්‍රණය හදාගමු. මේ භාජනයකට බිත්තර ටික දාලා ලුණු ටිකක් එකතු කරගන්නවා. ඔන්න මම කලින් කපාගත්ත බීලුණු, කැරට්, අමු මිරිස්, කෑලි මිරිස් ටික එකතු කරගන්නවා. දැන් මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්නවා. ඔන්න දැන් ඉතින් මම බිත්තර මිශ්‍රණයත් හදාගෙන ඉවරයි. දැන් අපි රොටි එක හදාගමු. දැන් මම ෆෑන් එක ලිපේ තියා ගන්නවා. ෆෑන් එක අඩු ගින්දරෙන් රත් වීගෙන එනකොටම මම තෙල් ටිකක් ගා ගන්නවා. මේකෙන් හැඳි දෙකක් දාලා තුනී කරගන්නවා. දැන් මේ රොටිය උඩ හොඳින් වේදීගෙන එනකොටම පොල් තෙල් ටිකක් ගා ගන්නවා. මම මේ රොටිය අනිත් පැත්තට දා ගන්නවා. දැන් මම අනිත් පැත්ත හරවගත්ත රොටියට බිත්තර මිශ්‍රණයෙන් ටිකක් දා ගන්නවා. දැන් ඉතින් මෙන්න මේ විදියට ඔයාලා හතර පැත්තම නමා ගන්න. දැන් මේ විදියට නමාගත්ත රොටිය අනිත් පැත්තට දාගන්න. මේ විදියට මේ රොටිය හොඳින් පුච්ච ගන්න ඕනේ. ඔන්න දැන් ඉතින් මම මේ බිත්තර රොටිය හදලා ඉවරයි. මේ වගේම අනිත් රොටි ටිකත් මම මේ විදියටම හදා ගන්නවා. මේ තියෙන මම හදාගත්ත බිත්තර රොටි ටික. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. වැඩි වෙලාවක් යන්නේ නැති නිසා ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like එකක් දාන්න, යාළුවෝ අතර share කරගන්න. ඒ වගේම වීඩියෝ එක බලලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.